හලෝ සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ හලෝ විත් දිලු මගේ YouTube channel එකත් එක්ක. ළමයි මම මුලින් කරේ මේ Learn German in සිංහල වීඩියෝ සීරීස් එකනේ මම ඉංග්‍රීසි වලිනුත් Learn German in English වීඩියෝ සීරීස් එකකුත් පටන් ගත්තා. මම හිතුවා ලැන්ග්වේජ් දෙකකින්ම කරොත් හොඳයි කියලා. ඒ නිසා මම මේ ඉංග්‍රීසි එකකුත් පටන් ගන්න හිතුවා. මගේ මේ පළවෙනි වීඩියෝ එක ඉංග්‍රීසි සීරීස් එකේ channel එකේ දාලා තියෙනවා. ප්ලේලිස්ට් එක වෙනම හදලා ඇති කැමති අය ඉන්නව නම් බලන්න. හරි. එහෙනම් අපි යමු අපේ පාඩමට. Lexion Section 26 වෙනි පාඩම. අද කරන්නේ Ja Nein Fragen. ඒ කියන්නේ ඔව් නැත ප්‍රශ්න. Yes no ප්‍රශ්න තියෙන ඒවා. අද පාඩමේදී කරනවා Ja Nein Fragen කියන්නේ මොනවද? Ja Nein Fragen වල වාක්‍ය ව්‍යුහය කොහොමද දෙන්නේ? වගේම පොදු ප්‍රශ්න ටිකක් සහ පිළිතුරු Ja Nein Fragen අහන්න පුළුවන්. පොදු ප්‍රශ්න ටිකක් සහ ඒවට උත්තර දෙන විදි කිහිපයක්. හරි. Was sind Ja Nein Fragen? ඔව් නැත ප්‍රශ්න කියන්නේ මොනවද? Ja Nein Fragen කියන්නේ ඔව් හෝ නැහැ කියලා පිළිතුරු ලැබෙන ප්‍රශ්න. ඒ කියන්නේ ඒකට ඩිරෙක්ට්ම අපිට ඔව් නෑ හරි නැහැ හරි කියලා උත්තර දෙන්න පුළුවන්. ඒවට තමයි Ja Nein Fragen කියලා කියන්නේ. Beispiel එකක් උදාහරණයක් ගත්තොත් bist du müde? Bist du müde? ඒ කියන්නේ අපි මෙතනදී ඔයාට මහන්සිද කියලානේ අනේ අපිට එතකොට නැහැ හරි ඔව් හරි ඩිරෙක්ට් උත්තරයක් දෙන්න පුළුවන්නේ. එහෙම. ඒවට තමයි Ja Nein Fragen කියලා කියන්නේ. එතකොට සාමාන්‍ය වාක්‍යයක් ගත්තොත් සාමාන්‍ය වාක්‍යයක් ගත්තොත් මුලින් තියෙන්නේ සබ්ජෙක්ට් එක ඊට පස්සේ verb එක verb1 එක ඊට පස්සේ object එක. හරිද? කර්තෘ ක්‍රියාපදය සහ කර්මයනේ තියෙන්නේ. එහෙම තමයි සාමාන්‍ය ක්‍රියා වාක්‍යයක තියෙන්නේ. හැබැයි Ja Nein Fragen වල verb මේ වාක්‍ය හැදෙන්නේ verb1 එක subject එක object එක. මුලින් යෙදෙන්නේ ක්‍රියාපදය ඊට පස්සේ තමයි කර්තෘ යෙදෙන්නේ ඒ කියන්නේ subject එක ඊට පස්සේ කර්මය හෙවත් object එක. කර්මය rest එක එහෙම යෙදෙන්නේ ඊට පස්සේ. හරිද? verb1 එක subject එක object එක. එහෙම නැත්නම් rest එක. එහෙම තමයි ක්‍රියාපදය කර්තෘ කර්මය. නැත්නම් ඉතිරිය ටික තමයි ඒ විදිහට තමයි verb ඒ වාක්‍යයේ ව්‍යුහය නිර්මාණය වෙන්නේ ස්ට්‍රක්චර් එක නිර්මාණය වෙන්නේ ඒ විදිහට. අපි යමුකෝ උදාහරණ කිහිපයක් බලන්න. Bist du müde? Bist du müde? ඔයාට මහන්සිද? එතකොට මෙතනදී බලන්න bist du müde? අර අපි එතකොට verb එකනේ මුලට අරන් තියෙන්නේ බලන්න object එක නෙමෙයි subject එක දෙවනියට ගිහින් තියෙනවා. සාමාන්‍යයෙන් අපි second person තියන්නේ verb එකනේ. හැබැයි Ja Nein Fragen වලදී ප්‍රශ්නේ කියන්නේ verb එක තමයි මුලට දාන්නේ. සාමාන්‍ය ඉංග්‍රීසි වලත් එහෙමනේ නේද? verb එක මුලට දාලානේ අහන්නේ ඔව් නැත. ප්‍රශ්න වල yes no question වල ඒ වගේ තමයි. Hast du ein Handy? Hast du ein Handy? ඔයාට ජංගම දුරකථනයක් තියෙනවද? Hast du ein Handy? haben එක do වලට conjugate වෙලා තමයි hast. Hast du ein Handy? Hast du ein Handy? අතන sign verb එකනේ. sign verb එක තමයි bist. do එකත් එක්ක conjugate වෙලා තියෙන්නේ. මෙතන haben. Hast du ein Handy? ඔයාට ජංගම දුරකථනයක් තියෙනවද? එතකොට verb එක subject එකට අනුව conjugate වෙලා මුලට යෙදෙනවා. ඊට පස්සේ subject එක. ඊට පස්සේ rest එක object එක ඒ වගේ. Hast du ein Handy? ඊට පස්සේ wohnst du in Colombo? wohnst du in Colombo? ඔයා කොළඹද ජීවත් වෙන්නේ. wohns කියන්නේ wohnen. wohnen කියන්නේ live. live කියන එක do එකට අනුව conjugate වෙලා තමයි wohns වෙලා තියෙන්නේ. එතකොට wohnen කියන්නේ live කියන්නේ ජීවත් වෙනවනේ. එතකොට ඔයා කොළඹද ජීවත් වෙන්නේ? ඔව් නැත ප්‍රශ්නයන්නේ අපිට ඔව් හරි නෑ හරි නැත්නම් කොහෙද ජීවත් වෙන්නේ එහෙම කියන්න පුළුවන්නේ. මෙතනදී wohns ඒ කියන්නේ Ja Nein Fragen වලදී කරන්නේ verb එක මුලට දාලා තමයි ප්‍රශ්නේ අහන්නේ. හරි. මෙතනදී බලමු අපි common question ඒ කියන්නේ සාමාන්‍යයෙන් අහන්න පුළුවන් question ටිකකට question ටිකක් සහ උත්තර කිහිපයක්. හරිද? මේ පාඩම මතක තියාගන්න ලේසි. ඒ නිසා ගොඩක් පැහැදිලි කිරීම ඕනේ නැහැනේ. හරි. Bist du Studenti? ඔයා ශිෂ්‍යයාවක්ද? ඔයාගෙන් සාමාන්‍යයෙන් කවුරු හරි අහන්න පුළුවන්. ඔයා ශිෂ්‍යයාවක්ද? ඔයාගේ පෙනුම හරි, එඳන් ඉන්න සූට් එක හරි නැත්නම් මොනවම හරි හේතුවක් නිසා අහන්න පුළුවන් Bist du Studenti? ඒ කියන්නේ ඔයා ශිෂ්‍යයාවක්ද? Ich bin Studentin කියනවනේ. ඒ වගේ කෙනෙක් අපිට අහන Bist du Studentin? ඔයා ශිෂ්‍යයාවක්ද? Ja, ich bin Studentin. Ja, ඔව්.
ඔව් මම ශිෂ්‍යාව. ඔව් මම ශිෂ්‍යාව. Ja, ich bin Studentin. නැත්තම් අපිට කියන්න ඕන nein. Ich bin keine Studentin. Nein, ich bin keine Studentin. නැහැ මම ශිෂ්‍යාවක් නෙවෙයි. යා කියලා නිවැරදි නම් යා කියලා උත්තර දෙන්න පුළුවන්. නැත්තම් nein කියන්න පුළුවන්. Hast du Geschwister? Hast du Geschwister? ඔබට සහෝදර සහෝදරියන් ඉන්නවද? Hast du Geschwister? Ja, ich habe eine Schwester. එයාට සහෝදර සහෝදරියන් ඉන්නවද කියලානේ අහන්නේ. එයා කියනවා ja. Ich habe eine Schwester. එයාට ඉන්න සහෝදර සහෝදරියන් තමයි එයාට ඉන්න එක නංගි කෙනෙක් හරි අක්කා කෙනෙක් හරි. හරිද? Schwester කිව්වම අපි නංගියෝ අක්ක ගන්න පුළුවන්. මම මෙතන නංගි කියලා දාලා තියෙන්නේ. ඔව් මට නංගි කෙනෙක් ඉන්නවා. Nein, ich habe keine Geschwister. නැහැ මට සහෝදර සහෝදරියන් නැහැ. එයා පවුලේ එකම දරුවා වෙන්න පුළුවන්. එතකොට එයාට සහෝදර සහෝදරයන් නැහැනේ. එතකොට 9 කියලා උත්තර දෙන්න පුළුවන්. Kommst du aus Sri Lanka? Kommst du aus Sri Lanka? ඔයා ශ්‍රී ලංකාවෙන්ද? common. ඒ කියන්නේ අපි කියනනේ ich komme aus Sri Lanka එහෙම. ඒක අර කෙනෙක් අහනවා නම් do එකට අනුව conjugate වෙලා kommst du aus Sri Lanka? ඔයා ශ්‍රී ලංකාවෙන්ද? Ja, ich komme aus Sri Lanka. Ja, ich komme aus Sri Lanka. ඔයා ශ්‍රී ලංකාවේ නෙමෙයි නම් nein, ich komme aus Deutschland, India ඒ ඕන එකක් කියන්න පුළුවන්. ඔව් නම් ja, ich komme aus Sri Lanka. මං හිතනවා ඔයාලට අද පාඩම තේරෙන්නේ නැති කියලා. සිම්පල් පාඩමක්. ඒ වුණාට මට මේක කරන්න හිතුණා මේ පැහැදිලි කිරීමක්. හරි. එහෙනම් නොතේරෙන දෙයක් තියෙනම් අහන්න. ඒ වගේම ඔයාලා මේක ට්‍රේනින් වෙන්න, ඒ කියන්නේ ඔයා ඔයාගෙන්ම එක එක විදියට ප්‍රශ්න අහන්න. හරිද? එහෙම අහලා things do cafe හරිද? ඔයා කෝපි බොනවද? ඔයා ඔයාගෙන්ම නිකන් ප්‍රශ්න නිර්මාණය කරලා අහන්න. එතකොට මේක ප්‍රැක්ටිස් වෙනවා. එහෙම අමාරු දෙයක් නෙමෙයි. හරි. එහෙනම් අදට ගිහින් එන්නම්. Danke. Bis bald. Tschüss.